పట్టిన పలుకులు రూపమే శ్రీజత సుఖియు పన్నాసనే పటురత పలుకులు రూపమే శ్రీజత సుఖియు పన్నాసనే Madina terkena, wali dilayru sapurut manadana. Kiri hamil kiri Madina terkena, wali dilayru sapurut manadana. పటురత పలుకులు రూపమే శ్రీజత సుఖియు పన్నాసనే वतिनु उगलक तन नमाला सुखिरुवत सतुति देविला वतिनु उगलक तन नमाला उगत मधुरत पंडुपुल रूपमे श्रीरत सुखि पन्नासने పటురత పలుకులు రూపమే శ్రీజత సుఖియు పన్నాసనే
දුෂ්මන්ත ශකුන්තලා මුද්‍රා බින්දනස්ක ස්කන්ධස්තනි කපිතේවාව විදවුදු සියදහම් ගණනක අපිට යලිත් අගාපිය සුකුරුන්සේ අල්සලා ගුම් ගුම් ගුණදී අපි යමු මල් රොසයා එක පාට ලස්සන මල් පිපිලා කරපතු සුවඳයි සතුටින් ගීත බෝධුරා කරපතු සුවඳයි සතුටින් ගීත බෝධුරා
Kurulia balik dengan lupa Perut mata paling iki lupa Restoran pada gigi Betul betul Kita lepas nanti api yang tawa Kita lepas nanti api yang tawa Anda dengan dirupa dan Anda antara dirupa yang Kerling pergi Dinarapan kita api yang tawa Dinarapan kita api yang tawa Nabalan dirupa yang tawa Terus pilih lagi terima Untuk itu makanan Terus pilih lagi terima Untuk itu makanan Dinarapan itu api yang tawa Dinarapan itu api yang tawa Anda banyak dirupa Antara dirupa yang tawa Rasa kerling pergi Dinarapan itu api yang tawa Dinarapan itu api yang tawa Anda banyak dirupa yang tawa
සංසාරයි කුයසී රහි සුදුරු ගොපෝනේ සතු සංසාරයි කුයසී රහි සුදුරු ගොපෝනේ අසී ජීවන්නේ ජීවන්නේ ආයවන්නේ ජීවන්නේ සතුරු ගොපෝනේ සතුරු ගොපෝනේ සීතල සුවඳ පිපුරුනේ මිහිරි සුවඳයි ගෙදරනේ ආදර කුමන්දිරනේ සිරිනර බණයි අපියන්නේ සිරිනර බණයි අපියන්නේ itu minum atau minum yang tu nak buka aku kode pada malam aku
මගේ අසරණ අහිංසක දරු පැටව දෙන්න. එහෙම විනෝද වෙනකොට මට පුදුමාකාර සතුටක් දැනෙනවා. නමස්කාර අපිට පියාණනි. ජැසි නමස්කාර පියාණනි. මගේ දරු පැටවුනේ නුඹලාට සියලු දෙවියන්ගේ දේව ආශිර්වාද ලැබෙන්න ඕනේ. මගේ පුතේ සකුන්තලා පියාණනි. මගේ පුංචි පැටික්කේ ප්‍රියම්බදා ඉතින් කියන්නක පියාණනි. නුඹලා දෙදෙනා මට හම් වෙනකොට නුඹලා අත දරුවන්. හිත පියාණනි. නුඹලගේ අම්මා තාත්තා කවුද? නුඹලගේ සහෝදර සහෝදරියන් කවුද? ඒ වගේම නුඹලා හැදුණු වැඩුණේ ජීවත් වුණේ කොහෙද? මේ කිසිම දෙයක් ගැන අඩුම ගානේ මමවත් නුඹලවත් දන්නේ නැහැ දරුවනේ. අනේ දිහිනි පියාණනි. නුඹලා පුංචි කාලේ කවුරු හෝ මේ වනාන්තරයේ අතරමං කරලා තනිකර දාලා ගිහිල්ලා තියෙනවා. මොනවා පියාණනි? ඔව් පුතේ. එදා ඔබලා දෙවියන් වහන්සේ මට ලබා දෙනකොට තාමත් කටේ කිරිසොඳ ගියේ නැති පොඩි දරු පැටවු දෙදෙනෙක්. එදා ඉඳලා නුඹලා මම මේ අසපුවට අරගෙන ඇවිල්ලා දරු සෙනෙහසින් හදා වඩාගෙන නුඹලගේ කතකුණු අත ගහලා මව් සෙනෙහස පිය සෙනෙහස නුඹලට දීලා නුඹලා මං උස්මහත් කළේ බොහොම අමාරුවෙන් මගේ දරු පැටවුනේ. මම දන්නා මගේ නත්තර පියාණනි. එතන අම්මා කෙනෙක් නැතුව මගේ පියාණන් මමත් මගේ නෙගින් ගියත් මේ වගේ කුමහත් කරන්න මොනතරම් මිසක් දරන්නේ නැද්ද කියලා මට අදහ ගන්නත් ඒ පියාණනි. සකුන්තලා කියන්නේ පියාණනි. දැන් මගේ පුතා තාරුණ්‍යයි පුතේ. එහෙනම් මගේ පියාණනි. මගේ පුතාට හොඳ නරක යුක්ති අයුක්ති අසාධාරණ සාධාරණය දැන් මේ හැම දෙයක් ගැන මනා දැනීමක් තියෙනවා. ඔව් පියාණනි. ඒ වගේම මගේ පුංචි පැටික්කේ ප්‍රියම්බදා කියන්නේ පියාණනි. මගේ පුතා තාමත් ලාබලඳයි පුතේ. එහෙම පියාණනි. අක්කා කිනදී අහගෙන අක්කා එක්ක වගේ නිතරම රණ්ඩුවට යන්නේ නැතුව අක්කගේ උවදම් පිළිගෙන මේ අසපොතුල කාලය ගත කරන්න ඕන ප්‍රියම්බදා. මේ හලක පියාණනි. ඇයි අක්කන්ඩි කිව්වද අක්කන්ඩිත් එක්ක නිතර දෙවෙනි මම රණ්ඩු සාගන්න නැක්නේ පියාණනි. අනේ මයි පුතේ අක්කා කවදාකවත් නංගිට විරුද්ධව ගතු කියලා කියන්නේ ඒක මගේ පියාණන් නොවිදිර ප්‍රකාශ කරන්නේ. සකුන්තලා ප්‍රියම්බදා පියාණනි. නුඹලට පවසන්න මට වැදගත් කාරණාවක් තියෙනවා පුතේ. ඔබත් නත්තර පියාණනි. නුඹලා මේ අසපොතුල මාත කීපයක් තනිකර තමා මට ටික කාලෙකින් මේ අතපේ නුඹලගේ ඈත් වෙන්න සිද්ධ වෙනවා. අනේ පියාණනි. ඔඩි දීලා කණ්ඩිත් මාවත් තනි කරලා දාලා කොහේද පියාණන් කල්පනා කරන්නේ? මගේ පැටික්කේ මට මේ හැම දෙයක් පුරුදු කළ පුහුණු කළ මගේ ගුරු ඇදුරුතුමා ජීවත් වෙන්නේ සෝමකීර්ති රටේ. ඉතින් පියාණනි. එතුමා දැන් වයෝවෘද්ධයි පුතේ. එතුමා මරණ මංචකයේ පසු වෙන බැවින් එතුමාගේ ශිෂ්‍යෙක් හැටියට එතුමාගේ අවසාන කාල පරිච්ඡේදයේ එතුමාට ආවදේව කිරීමට පැවරී තිබෙන්නේ මටයි. ඉතින් මගේ නත්තර පියාණනි. ඒ නිසා සකුන්තලා මා හිට අලුයම් කාලේ උදැනැක්කේම මේ අතපෙන් පිටක් දී සෝම කීර්ති රට බලා පිටත්ව යන්න ඕන. හොඳයි මෙයන් මගේ නත්තර පියාණනි. ඔබතුමා යනකන්නේ හිතාතාගෙන යන්න මොකද මගේ නෙකිනක් බලාගෙන මගේ පියාණන් නැවතවතාවක් අපේ අසපුට ළඟට ගිහින් මම හොඳ ජීවත් වෙන්න කියලා බොරුන් දෙන පියාණනි. සකුන්තලා ප්‍රියම්බදා පියාණනි. මම මෙන්න මේ දෙන අවවාද ටික හොඳින් පිළිගන්න ඕන පුතේ. අනේ පියාණනි. මායනිතික මගේ අතපේ ගෞරවය ආරක්ෂා කරගෙන තමන්ගේ පියාණන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන මේ අතපොතුල බොහොම ප්‍රවේශමෙන් සකුන්තලා නැගණියත් එක්ක මගේ පුතා කාලය ගත කරන්න ඕන. මගේ රත්න පියාණනි මම මේ අවසාන වතාවට පවසන්නේ කිසි දෙයකට බිය වෙන්න කාරණාවක් නැහැ. මගේ නැගිටිත් බලන්න අසපුතුල හොඳින් ජීවත් වෙන කියලා දිවිනේ වතාවට මම ප්‍රොම් දෙන පියාණනි. සකුන්තලා මොදටම පිරිස මේ හිමාල වනයේට රාජකුමාරයන් විතර ප්‍රවිෂ්ඨ වෙනවා. ඉති පියාණනි. ඒ නිසා නැගණිය ආරක්ෂා කරගෙන අතපේ ගෞරවය ආරක්ෂා කරගෙන මගේ ගෞරවය තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන නැගණිය සමග මායනතේ මේ අසපුතුල බොහොම ප්‍රවේශමෙන් කාලය ගත කරන්න ඕන සකුන්තලා. ඔන්නෝයි මගේ පියාණන් මේ කතාව කිව්වට පස්සේ තමයි මට මතක් වුණේ පියාණනි. මොකද්ද පැටිකේ? ඒ පියාණන් කියලා තියෙනවානේ අපි කීතමකෝ ආගන්තුක සත්කාරයක් හැටියට කවුරු හරි වෙන වතුර ටිකක් මෙල්ලෝ කියනකෝ. ඔව්. ඉතින් පියාණනි කවදාවත්ම කියන්න බෑනේ අන්න අතර දොරක් තියෙනවා ඇටි තරම් දීලා යන්න කියලා. පුතේ මම නිතරම කියන දෙයක් තමයි පිපාසයේ හැදුණු සතා සිව්පාවිකුට හරි දියවිදක් දින උතු මිනිස් ගුණයක් පුතේ. ඒක තමයි ඉතින් කියන්න සූදානම් වෙන්නේ. කියන්නකෝ. පියාණන්ගේ හිතවතෙක් වෙන්න ඇති ඉඩක් කණ්ඩි හිටියෙත් නෑ.
මගේ පියන්න නෙකෙත් නේ. ඔව්. ওই විදිහට හිතවිතෙක් ඇවිල්ලා වතුර ටිකක් ඉන්නවා. ඉතින් වතුර ටික දෙන්නේ භාජනයකට පියන්නේ නේ. නැතුව පුතේ. ඉතින් ওই මිනිස්සුන්ට වටිනාද වතුර ටික දෙනකොට මගේ ඇඟෙන මෙතන පියන්නේ නේ. අර පියන්නේ මම දන්නේ නැහැ කිසිදෙයක්. පුතේ තරුණ ගොළු ගැටව ඕවා විනෝදයට කරන දේවල්. පියන්නේ. මගේ පුතා ඌව ගණන් ගන්න එපා. ඔකොතනින්ම අමතක කරලා දාන්න. අද පියන්නේ. එහෙමනම් සකොන්තලා ප්‍රියම්මද කියන්නේ. මා හිත අලුයම් කාලෙම සෝම කීර්තිය බල පිටත් වෙන්න ඕන. ඊට අවශ්‍ය සමදී ළඟ ලැස්ති කර ගැනීමට අපි එහෙමනම් අතපොඩ පිටත් වෙමු. අපි අවශ්‍ය යමු පුතේ. ප්‍රියම්මද පියන්නේ. අක්කා එක්ක කෙක්ක වගේ රණ්ඩුවට යන්න එපා මායි පුතා. ඉතින් මම පොරොන්දුනා පියන්නේ. මං දුන්න ආවාද ටික මතකයි? අපි යමු. විදපියා යකෝ විදපියා. රතාතාරිය අපි දඩිමට බාධා කරන මොන් කවුද? ඒකේ නම් අවතර මාත් බැලු බැලමන්ට කුමාරයා වහන්ස මොහිනී කියනංගි රෝහිණී වාගේ මොහිනී නංගි රෝහිණී ඒ හැටේම ඒ විදියමයි මනුස්ස කාන්තාවන් නම් මේ අන්න හිපිල්ලන් ගහනවා අර ඇහේ බබා මොන බබාද? බබා උකුන්ද දන්නේ රතාතාරිය අපි පොඩ්ඩක් කතා කරලා බලමු. ඒමයි කුමාරයා වහන්ස අපේ දඩිමට බාධා කරන ඔයගොල්ලෝ කවුද? අපි කන්න තාපසතුමාගේ දරුවෝ. කන්තාපස්තුමාගේ දරුවයි. ඒක නොබල මේ වනාන්තරේ ජීවත් වෙන සත්තුන්ට ගොඩක් ආදරේ. ඇත්තටම සත්තුන්ට ගොඩක් ආදරේ නිසා තමයි මේ විදිහට කෑගොස්සන් ගහගෙන පෙන්නේ සත්තු විනාශ කරලා කරන්න එපා කියලා. ඒක අත්තින් අපිට පවසනත් ඔබතුමා කවුද කියලා. මම තමයි යමුනාවේ අගරජ දුස්මන්ත රාජකුමාරය. ඉතින් කොමුරුනි මෙන්න අපිට දෙනගේ නමස්කාර ප්‍රවෘත්තියට. ජයශ්‍රී මොකද මිනිස්සු? මොකද? මං ගැන ටිකක් පුම්බලා කියන්නේ මොනවද මිනිස්සු මේ පුම්බන්නේ පිම්බිලා තියෙන හරිය මන්දද? ටිකක් උත්තර තියන්න මේ තමයි මගේ හිත මිත්‍ර මහා මාත්‍ය රතාචාර්ය. එනම් නමස්කාර කරමු සීන. මෙන්න අපිට දෙනගේ නමස්කාර ඔබතුමාට. නමස්කාර වේවා. ඒකට කතා කරනවා නුඹ උපන්දිනයක් කියලා මොනවද මිනිස්සු කියන්නේ? මෙතන උපන්දින සමරන වෙලාවක්. ඇයි එහෙම කියන්නේ නැද්ද එහෙම කියනවා. කල්ල දෝ දැනුවත් කරන්න බෑ මාව මේ අපි කැමති ඔයගොල්ලෝගේ නම් දැනගන්න. හොඳයි සීන දුෂ්‍යන්ත කුමරුනි මගේ නම සකුන්තලා. සකුන්තල. මේ මගේ නංගි මම ප්‍රියන්වත. ඇයි ඔය අපියන් විතරක් කතාන්නේ බෝතලයක් පත්තරයක් දෙකුත් කඩලා දෙන්නකෝ අප්පා ඉතින් මම කිව්වේ මගේ නම ප්‍රියන්වත කියලා. මං කිව්වේ බෝතලයක් පත්තරයක් කඩලා දෙන්න ඒක හිල්මලක් කතා කරනවා. ඒ මං කියන්නේ ආයෙන මේ සකුන්තල කුමරුනි මම සකුන්තලට පොඩි ආරාධනාවක් ගෙනෙනවා. මේ වනාන්තරයේ මේ ගහකොළ සතා සිව්පාවා ඇලදොල ගංගා මේ හැම දෙයක් ගැන මට දැනගන්න අවශ්‍යයි. ඒ නිසා සකුන්තලට පුළුවන් ද මා සමග අන්නර පේන ගල් පර්වතයේ මුදුනට ගිහිල්ලා මට ඉගෙන පොඩි හැඳින්වීමක් කරලා දෙන්න. හැදීමට බැරිකමක් නැහැ දුෂ්‍යන්ත කුමරුනි. මම ප්‍රියන ප්‍රකාශ කර සිටි අපේ අසුකඩෙන කිසිම කෙනෙක් සමග කතාවක් කරන්න එපා කියලා කුමරුනි. සකුන්තල ඔබ අකමැති නම් ප්‍රශ්නයක් නැහැ. මම අකමැති නම් බල කරන්නේ ඔබට. නෑ කුමරුනි නොදන්න දෙයක් දැනගෙන පිළිසෙන්නේ. ඔව්. මම නංගිට අවසර පකනේ. හොඳයි කතා කරලා බලන්න. නංගි කතා අපි මේ පොඩිකී වැඩිට බාධා කරනවා වගේ. ඔක ප්‍රශ්නයක් වෙන්නේ ඔය ගමන යන්න පොඩි කීට කතා කරුවා නා මේ සකුතල අකමැති නම් කමක් නැහැ. නෑ කුමරුනි. ආ. මම කැමති කුමරුනි. එහෙමනම් රතාචාර්ය මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න ඕනේ. එහෙමයි කුමාරයා වහන්සේ සකුන්තලයි මමයි යනවා දෙන්න ගල උඩට. මං එන මේ පිටිපස්සේ ඈ මොනවා බලන්නද පස්සේ එන්නේ? තනියට නෑ. අපි ගල උඩට යනවා. ඔබ ගල පල්ලෙහින් ඉන්නවා. දැන් අපිට උඩට එන්න බෑ නෑ සපුරා කහනා. දැන් අපි කලයට ඔබලා ගල යට අපි දෙන්න ගල උඩ. කුමාරයා වහන්සේ එයි බලන්න වැහලා තියෙන ගල ලෙස්සයි ඒකත් මගේ හිතේ මට හිතුණා මොනම හේතුවකට ගල උඩට එම සපුරා තහනම් ඔබට. එහෙමයි කුමාරයා වහන්සේ තවත් එක දෙයක්. මොකද්ද මේ මෙතන ඔබ ඉන්නේ කාන්තාවක් එක්ක.
අපේ දැන්නේ මතක්ුනේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ කියන්නේ පිරිමි 1000ක් ළඟ හිටියයි එක ගෑණියක් ගාව ඉන්න බෑ. ඇයි මිනිස්සු මොකද? ඇයි අහලා නැද්ද කුමාරයන් වහන්සේ? ඉස්සර නම් පිරිමි ගෑනුන්ට බලහත්කාරකම් කරනවා. ඔව්. දැන් එහෙම නෙමෙයි දැන් ගෑනු මිනිස්සුන්ට බලහත්කාරකම් කරන කාලේ. හැමදේම කන පිට ඇරිලා. කන පිට හැල්ලා තියෙන්නේ. රතාචාර්ය තවත් එක දෙයක්. මෙතන අන්නෝන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නත් එපා. මං කියන්නේ ඉතින්. අන්‍යෝ නමංගල දාල සමිතියේ අවසරයි. සභාපතිතුමා ලේකම්තුමා භාණ්ඩාගාර මිනිස්සු මම මෙතන සමිති සමාදන් තියන්නේ යනවා. අන්‍යෝන්නේ කිව්වා. මං කී අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා අපි එනතේ. එහෙමයි කුමාර. එහෙමනම් මේ ශකුන්තලා අපි යමුද එන? අපි යමුසේ. එන රතාචාර්ය අපි එනතේ ගල යට ඉන්නලු තේරෙනවද? එන ජයශ්‍රී අපි ගියා. ජයශ්‍රී. කුමාරයන් වහන්සේ. ඇයි? කාල ලෙට්ටේ බලාගෙන ඒකත් මම බලා ගන්න. අනේ එපා. එපා බෙල්ලා තුන අරගෙන ඉඳලා අය නරක තරක වගේ දෙන්නේ නෑ. හොරා ගෙඩියා. මම අහන්නම හිටියේ. අර මෙතන පිට වෙලා ගිය අර කුමාරයාට තිබ්බ ලොකු දුන්නා. ඒ දීනි ඔය අතේ විතරයි සෝන්නිත් එක. මගේ දුන්න පොඩි උනාට ඉතින් මගේ ඊතලේ ලොකුයිනේ. ඒක තමයි. එයා ගාව ලොකු එකක් තිබ්බට එයාත් මට කියලා තමයි විඳගන්නේ. දීනි ඉවත්. ඕ කොහෙද බලන්න? මේක ඔව්. කැඩෙයිය. මේක මෙහෙම තියලා ඔන්න මෙරෙනකයි. ආයි පදේ. මන් දන්නවා කරනවා කියලා. තුමාට කරකම. දන්නපො දෙකල ඉట్లන මන් දන්නවා මේක අල්ලන විදිය. යකෝ. නේ ඒක දන්නේ නැතිද කියලා දෙන්න බෑ. මොකද්ද වාගේ නම කිව්වේ? මගේ නම ප්‍රියංවත. ලස්සනයි ඈ. පුතා ගොඩාක් ලස්සනයි. එතකොට ඔයාගේ මට සමහරව ආදරයට කියනවා තියඹලා කිව්වා. සීමලා ටික අපි දීනි කොටල කෙලිනු කොට කිලකට යන්නේ. තියඹලා මල්ලක් කියන්නේ. ඉතින් කොට කෙලිනු සීමලා කියනකොට. තියඹලා ටික කියන්නේ මං ඉපදෙන්න ඉන්නකොට අම්මා තියඹලාලු කෑවේ. අනේ ඔව් පරම්පරා නාමය ඒක නෙමෙයි උනා. ඉන්නකත් තියෙනවා. පරම්පරා නාමය තමයි චූ. අනේ පරම්පරා නාමේ චෝ. ඔව්. ඔයාට කියන්නේ අපේ තාත්තගෙනම බෑචු. තාත්තා බෑන්චෝ. ඔව් අම්මනේ චෝන්චු. අම්මා චෝචෝ. දෙන්නක එකම පුතා වෙන මම ඕ නිකම්ම චූ. නිකමචෝ. ඔයා දැක්කට පස්සේ තවත් චූ. විදිහේ කුවිතර ලස්සන නමත්. ඒ කියන්නේ මේ කවුද ඉන්නේ ආයේ? ඉන්නවා අපේ පියානෝ. අනේ අපේ දියා නෑනේ. අනේ මොකද? අපේ දියා තියෙන ඇදලා ගහන එක සරපිනාවා. සරපිනාවා. ඔයාට කියන්නේ මේ දවස්වල බැලුවේ ගොමීයෝ කාලා ඉතින් ඒකේ උලයි යන ඕක කාලා. ඕ මම පියානෝ ඇත්තටම පියානෝ කිව්වේ. ඒ වට පියානෝ කෙනෙක් නෑ. තියෙනවා සරපිනාව. පියානෝ ගන්න. මම කිව්වේ අපේ පියානෝ. ඔව් මං කිව්වේ අපේ සරපිනාව. මේ උල මොට්ටලයට කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑ. ඉතින් ඔල මොට්ටලේ තේරෙන්න කියන්න බෑ එහෙනම් ආයේ. පියානෝ කිව්වේ තාත්තට. මං ඉතින් අර ඔබනේකට කියන. නෑනේ. එතකොට ආයේ කවුද ඉන්නේ? අයින්නවා මගේ අක්කන්ඩි. පස් කණ්ඩි. නෑ අක්කන්ඩි. නේද බාක්කයි කණ්ඩිය තිබ්බේ. අර මේ මෙතනින් දැන් ගියේ. අද ඔය නම් වල අකට අකුරු වැඩි මොකද ඔය? එහෙම තමයි ඉතින් ආදරේට සුරුබෝටිකමට කතා කරන විදිය. ආදරේට. එතකොට ආයේ කවුද ඉන්නේ? අය ආ මගේ පියාණන්ගේ අක්කන්ඩිගේ සුරුබෝටිකමට හෙදෙන මේ චූටි පෙටික්කි තමයි ඉන්නේ. අපරණ වැඩි යා කෙල්ල පයින්. එයි එතකොට මේ වෙන කවුරුවත් නැද්ද? වෙන නම් කිසිම කෙනෙක් නෑ. එතකොට ඔයා මෙහෙම වෙලා නැද්ද? මෙහෙම වෙලා. අපි මොකටද තේරෙන්නේ මොනවා කියනවාද කියලා. ඔයා එහෙම වෙලා නැද්ද? අය මොකද නැති පියාණෝ කතා කොට හිටියනම් කණ්ඩි කතා කරලා මේ හිටියන ආයේ එහෙට මෙහෙට නෙමෙයි මං අහන්නේ. එහෙනම් ඔයා කාට හරි පහ දීලා තියෙනවද? හොඳේ දීනේ. ඇයි? අසපුවත් තුල මේ විදිහට ජීවත් වුණාට කෙනෙකුට මහදේ නොදේ හිතනවා. අදේ මේ වහදුන්නද නෙමෙයි. එහෙනම් මං අහන්නේ පොඩ මිනිහෙක් ඉන්නවද කියලා. දීනේ ඔක උමහන්න තිබුණාද? එහෙම අහන්න බැරි හින්දා නර විදියට යන්නේ. ටිකක් සීතලේට කතා කරන්න දෙන්නානේ. ඇයි දැන් රස්නේද මේ වෙලාවේ? ඉතින් ඒ වගේ දෙයක් කියන නම් තාම නම් හිතලවත් නැහැ. මට හිතුනේ හැඹරෙනකොට. එතකොට ඔයා ආහ මොනවා? තාම නෑ. ඔකේ දීනි මට නම් හිතුණා දකින්නකොට දරුවන් දෙදෙනෙක් ඉදිරියට පියද්ද කියලා.
කියලා. කවුද කිව්වේ? වෙන කවුරුත් කිව්වේ මොකද නෑ. කිව්වේ? අපෝ කවුරුත් කිව්වේ නෑ මට හිතුණා දකින්නකොට. එහෙනම් කමන්නේ නැත්නම් එක එක ඊදියාවට කියනවා. ඔව්. තාම නැති. තාම නෑ. මම හිතේ මෙච්චර කල්ම මොකලාට. හරියන කෙනෙක් ගම් වෙනකන් හිටියා. හරියනේ කියන්නේ. එතකොට දෙමව්පියන්ට කියලා බලන්න තිබුණා. අනේ උන්ට කතා කරලා වැඩක් නෑ. ඒ මොකද? මං හිතන්නේ තව ටික දවසකින් මං හිතන්නේ දෙන්නට විවාහයක් කරලා දෙපැත්තට කරන්න. අපි දිනේ දෙමව්පියන්ට එහෙම කතා කරන්න එපානේ. එහෙම කතා කරන්න එපා කියන්නේ දෙමව්පිය වෙච්චාම දැනගන්න බෑ දරුවන්ගේ කලවයදාරියනට විවාහයක් කරලා පැත්තකට කරා. ඇත්ත තමයි. මේකනේ ගානක්වත් නෑ. මොකක්ද තියෙන්නේ? ඒ වගේ විශ්යන්නේ මේ ළඟදී අම්මා ඉතරහා ඉඳගෙන ඉන්නවා. ඉතින් මම යන ගමන් හැඳුනුම් කාඩ් එක බීම දාගෙන ගියා. ඕක අවුල්ලා බලලා වයර බලලවත් මේකට ගෑණියක් ගෙනත් දෙයි. ඉතින් අනේ අරක වැටෙනකොට මම අවුලලා කියනවා පුතේ වැටුණා කියලා. අනේ මේකනේ. ඔව් ඉතින් අම්මට ඔව්. ඔබ වැඩි තේරුමක් නැති වෙති අනිකෝ යා පුංචි මනසෙක් නේ. යකෝ මිනිස්සයා පොඩි උනාට මේකගේ වයස පොඩි ඉදා ඒක හිතන්න දෙපැයි. මේකත් නම් ඇත්ත තමයි. ඔයා විවාහ වෙලත් නෑ නේද? ඔව්. මං විවාහ වෙලත් නෑ. ළඟ ළඟ හිතලා දාන්න තියෙන ඕන එකක්. ඔයාට කියන්න. ඔයා කියන්නේ මගේ හදවතේ කොතනවත් තිබුණේවත් නැහැ. නමුත් ඔයත් එක්ක කතා කර ඔයාගේ උණුසුමේ ළඟට දැවටි ඉන්නකොට මගේ හදවතේ මෘගරාජය ගොන්න පටන් ගත්තා. හරිනේ. ඔයාට කියන්න ඔයා දැක්කට පස්සේ මගේ එක ඉතින් තට බලන්නක එකම සිතින් වෙනවා තියෙන්නේ. දෙන්නටම එකම ලෙඩියා. ඔයා මට එතන මම ඔයාට කැමතියි. මොකද නිරුනේ? දරා ගන්න බැරි දේවල් යනකොට ඔය වගේ දේවල් වෙනවා. පෙත්තේ ඔතින් දෙක කොම්තන්නේ. මට සුවඳයි නේ උනා. ඕ අන්න පිටු කතා කරනවා පුදුම සුවඳක් නීනි ආදරේ සංකේතය වෙන්නදී. හැබැයි තාත්තේ සුවඳයි දෙකම දුන්නේ නේ. ආදරේ සංකේතකට ඔය ඇත්තටම ආදරේද මම? එතනට ආදරේ. තාත්තම් පල්ලයි. සත්‍යකින්ම. ඔය කීවට ඔය වෙනත් වෙයි දන්නේ. ඇයි මොකද? මොකද මං අහලා තියෙනවා ගෑනු කියන්නේ නාය නැත්තම් ගූස් කරන જાතිය බඩු. ඉතින් මගේ මොළදී හබලාගෙන මොනවා කතා කරන්නේ? නෑ ඔයාට කියනනේ එහෙම කාන්තාව නැතුවම නෙමෙයි ආ. නෑ නැතුවම නම් නෙමෙයි. ඒක විතර ඔයා එහෙම නෙමෙයිනේ. මම නම් කවදාවත් ඔයාගේ හදවතට දුකක් නම් දෙන්නෙම නෑ. එක වේලක් කන්න නැති වෙනකොට නෝක කද්ද වෙන්නේ. නේ? ඒ මං මේ ඔන්න මල් ගහලා තියන්නේ. මල් ගහලා තියෙන ලස්සනට. ඔයාලා ලස්සනටද මල් ගහන්නේ. ඔව්. අනේ අපි එහෙම නෙමෙයිනේ. එහෙනම් අපි නම් කැරකිලා හිටින්නවා. ඔයනේ කියන්න කොහෙද පේන්නේ නෑනේ. අය මේන්න මේ කච්චි ගහගෙන ඉන්නවා. එහෙම බෑ මාම තුන්නාන්දලා වැඩලින්නේ දෙක දීලා ඇරයි අයියා. එහෙම නෙමෙයි නිස්කලංක තැනකට ගිහිල්ලා ටිකක් දාලා රෝල් කරලා තුනක් ඇද ගත්තා නම් අනේ ආයේ කිසි වරදක් නැහැ ඉරහඳට දිනා වීෝ එයි. එතකොට කෑන්නේ අන්න එපා වතුර එකක් තිබ්බනම් ඇති ඈ. ඕ එකෙක් ඇවිල්ලා කොටලා ගියා. ඌනේ මේ රවන්නේවත් ඒත් දිනා වෙයි ආයේ. ඔයාට කියන්න. ඔව්. ඉතින් හරියම්බ කරන දේවල් ඉතුරුනේ. ඉතුරු වෙන්නේ නෑ. මේ අපි දෙන්නත් ඉතින් එකක් ගහනකොට ඇරිලා හිටින්න. ගහනවා නම් ගහමු ආය. මේ එයි පවුලට කිසිම අරියාදුකුත් නෑනේ. නෑ පවුල් ප්‍රශ්න තියෙන්නේ නෑ. මේ එහේ ඔයාට මං අද ඇටි උප පෙන්නන්නම් ඈ. අනේ කොයි ගෙනාවද? අනේ ඉතින් කියනකො ගෙනාවද කියලා. අනේ ඒක මේකත් එක අහගෙන නෑ. එහෙනම් ඉතින් ඔයා කිව්වේ. ඔය යනකොට පෙන්නන්න ඔය ඇති ආය. හැබැයි මම කවදාවත් දැකලා නැහැ පොරොන්දු නම් කීම මට පෙන්නන්න ඕනේ. අද පෙන්නන්න යන ගමන් වහලා ඇති කොහෙද? මේ ඔව්. ඒ අම්මගේ දුන්න පැටියා. මොක පැටියා? දුන්න පැටියා. ඔය දැන් කොජුන්න පැටියා? ඉතින් මගේ දුන්න පැටියානේ. ඔයාගේ දුන්න පැටියාද බං? ඔව්. ඉතින් කියනකො යාගේ ලස්සන කටහඬින් මට අහන්න ලස්සන කවියක් කවියා අහන්න කියනම ඕක ඈ. කියන්නකෝ. කලකදී ඉඳන් හැඩකාරයි මගේ කෙල්ල. බරා වැඩි දෙන්න පයි නෑ. මේ මම දන්නේ. නෑ තොපේ අම්මා ඈ. ඔයා තමයි යැත්තෙන විටදී වෙනවා ඔබේ තොල්ල. ඉතින් අපරාධුවට කන්නේ මේසන් හැන්ද. ඔබ මේසන් හැන්ද මම මටම් පොල්ල.
මට පොල්ල නම් හොඳයි හැබැයි ළමකටේ පරණයි මේ අහන්නකෝ ඇයි මහා මෙරක් ලෙසට ඇදුණු කක්ක බරට කකුසියේ ඉඳමදි ඕහන්දා කක්කා තනම කරට ඉවා පහල වෙලට අනේ ඉතින් ලල්ලලලලලා යනවන අනේ මං අරන් තාවල්ලට යන්න රත්තරන් කකකා දඟරයක් නරන් අහුවෙනකම් පෙරමු රත්තරන් ඒ බලන්නකෝ කොහේතර ලස්සන කටහඬක්ද මේ වය එකක් කියන්නකෝ